බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයා ගිහි අතෑරලා ඒ උතුම් බෝසෙවනේ තමයි සියලු කෙලෙස්යන් නැසුවේ. බෝධීන් වහන්සේ කොච්චර ආනුභාවයිද කියනවා නම් එදා බෝධීන් වහන්සේ ළඟ වජ්‍ර අධිෂ්ඨානේ, ඒ කියන්නේ ජීවිතේ නැති වුණත් මම ලෞතුරා සම්බුදු නොවි නැගිටින්නේ නැහැ කියලා අසුන්ගත් මොහොතේ මාරයා යම්තාක් නිරේවල් වල ලෝධිය ඇද්ද ඒ සියලුම ලෝධිය අරන් බෝධියට වක් කළා තියෙනවා. ඒ ආකාශයෙන් ඒ ලෝධිය පහර එනකොට එක දෙවියෙක් එක බ්‍රහ්මයෙක් ඉඳලා නැහැ. සියලු දෙනා එතනින් අතුරුදහන් වෙලා. ඒ ලෝධිය සියල්ල බෝධියට වැටෙනවා. ඒ වැටුණට එක බෝ පත්තරයක්වත් පිච්චුනේ නැහැ. මේ තමයි බෝධීන් වහන්සේගේ අනුභවය. ඊට පස්සේ බෝධිය ළඟට මාරයට කිට්ටු වෙන්න බෑ. රියන් 30ක් දුරින් තමයි පින්වත්නි ওই මාරයා සියලු සෙල්ලම් දැම්මේ. මාරයා ගිරි මේකලා ඇතු පිටින් වැටිච්ච තැන අදටත් තියෙනවා වජිරාසනේ ළඟ. රියන් 30ක් දුරින්. රියන් 30ක් ඇතුළට මාරයටවත් එන්න බෑ. ඉතින් මහා බෝධිසත්වයෝ ජයසිරි මහ බෝසෙවණේදී සියලු ක්ලේශ ප්‍රහාණය කළා. ලෞතුරා සම්මන් සම්බුදු බවට පත් වුණා. ඒ උතුම් මොහොතේ සෙවණ සැලසුවේ ජයසිරි මහා බෝධීන් වහන්සේ. ඒ උතුම් සම්බුද්ධත්වයේ මේ ලෝකේ කවුරුත් දැක්කේ නැහැ. ජයසිරි මහා බෝධීන් වහන්සේ තමයි පිටුපසෙන් හිටියේ. හැමදේම සෑමලු බෝමලු සකාය චිත්තම් පසීදති. තමන් හිත සතුටු වෙනවා. පින්කමකට යන්නේ සතුටු හිතෙන්. පින්කමේ ඉන්නේ සතුටු හිතෙන්. පින්කමෙන් යන්නේ සතුටු හිතෙන්. අන්නේ පුණ්‍ය විපාකෙ උපදිනවා හැමදීමෙන්. සකාය චිත්තම් පසීදති. හිතන්නකෝ කැලිකස්වල වෙලා බෝපත් වැටිලා තිබ්බ බෝමලුවක් සුද්ධ කරනකොට ඒක දිහා බල්ලා හිතලම තමන්ගේ හිත සතුටු වෙන හැටි. බෝධීන් වහන්සේගේ මලුව සුද්ධ කිරීමේ බෝපත් ඉවත් කිරීමේ පුණ්‍ය විපාක 20ක් තියෙනවා. ඒ එකක් තමයි සම මෘදු වෙනවා, මොලොක් වෙනවා, සිනිදු වෙනවා, සියුම් වෙනවා, සියුමැලි වෙනවා. ඔය හිත නොසන්සුන්. ගොඩාක් අපේ මානසික ආතතියට වගේ ආපු කෙනෙකුට ගොඩාක් හොඳ පූජාවක් තමයි බෝධීන් වහන්සේගේ මලුවට ගිහිල්ලා බෝපත් අතින් එක එක අයින් කරලා ඒ බෝමලුව සුද්ධ කරලා බෝධීන් වහන්සේට වැඳලා පිරිත් කියලා එන්න බලන්න බලාගෙන ඉඳින් හිත සංසිඳෙනවා. ඊළඟට චර්ම රෝග තියෙන අයට ඒ චර්ම රෝග තියෙන අය බෝධීන් වහන්සේලාගේ මලු මනාව සුද්ධ පවිත්‍ර කරපු ගමන් ඒ චර්ම රෝග සංසිඳෙනවා. ඒකට අදාළ වතපිළිවෙත කරන්න ඕන. ඒ නිසා අද පවා ඒ බෝධීන් වහන්සේලාගේ මලු වල වත්පිළිවෙත් කරලා කරන ධාර්මික මේ චේතෝපනතිය ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. හැබැයි ඔහු සීලවන්තයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ස්වාමීනි, මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මේ ලංකා ධරණී තලය පූජා කරමි, පූජා වේවා කියලා ලක්දිව ජයසිරි මහ බෝධීන් වහන්සේට පූජා කළා.